සුවිශාල කටයුත්තක් සිද්ධ වෙන්නේ. ඒ තමයි අපේ අවසර මේ භූමියේ වැඩ ඉන්න එක. ඒක හරි වාග්යයට කාරණයක්. මේ දායක පින්නතුන්ට තව ලොකු වගකීමක් තියෙනවා. දායක පින්නතුන්ට තව ලොකු කාර්යයක් තියෙනවා. අපේ පොඩි හාමුදුරුවෝ ටික රැකගන්න. මේ අම්මලා තාත්තලා 1000ක් වැරදි අඩුපාඩු කෝටියක් තිබ්බත් කමක් නැහැ. තරුණ දරුවෝ එන්න මේ බලු පෙරමන් ටික අවදින්න සුද්ධ පවිත්‍ර කරන්න. පුජ්‍යහරලා ටික හොඳට බලාගන්න. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් පන්සල් වලට වඩා පිරිවෙන් හරි වැදගත් පින්නතුනි. හේතුව අනාගත ශාසනයේ බලකඩු හදන මරමස්ථාන පිරිවෙන් කියලා කියන්නේ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සුබ දිශාව තීරණය කරන ආයතනයේ පිරිවෙන. පන්සල් වල දායකයන්ට වඩා පිරිවෙන් වල දායක පින්නතුන්ට ලොකු වැඩක් තියෙනවා, වගකීමක් තියෙනවා. ඒ තමයි අපේ හාමුදුරුවෝ මගේ හාමුදුරුවෝ කියලා කල්පෙන් සියලු දෙනා වහන්සේලා ආරක්ෂා කරගන්න. කවදාවත් දුසක් පරුසක් කියන්න එපා පින්නතුනි. සම්බුද්ධ ශාසනයට විවිධ කෙනෙහිලි, විවිධ බලවේග, සමහර ප්‍රවෘත්ති යනවා පින්නතුනේ Facebook එකේ අවුරුදු 15කට විතර කලින් වෙච්චා. අර දැක්කද පහුගිය දවස්වල මම මෙරිලා කියලා දාලා තිබ්බා. මගේ වාහනේ ෆොටෝ එකක් දාලා හැප්පිච් එකක් දාලා කොළඹ යනකොට මෙරිලාලු. මම එතකොටම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වලින් එයාපෝට් එකට ගියා විතරයි. මෙරිලාලු. බුද්ධ ශාසනයට කෙනෙහිලි අප්‍රමාණයි. කේදවාචකයේ තමයි අපේ තරුණ දරුවෝ මේවට අර අනවබෝධයෙන් සමහරු කටයුතු කරනවා. පින්න දරුවනේ මතක තියාගන්න. ලංකාවේ ප්‍රවෘත්ති තරම් ඒකන පිළිකාවක් වෙන